Hello guys, welcome back to my YouTube channel. I hope you are all doing well. If you are new to my channel, I'm Heru. ඉතින් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරලා මගේ cute YouTube family එකට join වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ 2026ට මම reset වෙන විදිය. Reset routine එකක් කියන්නේ මොකක්ද? Reset routine එකක් කියන්නේ ඔයාගේ mind එක, body එක, schedule එක fresh කරන්න, stress සහ burnout අඩු කරන්න, නැවත energy එකක් ලබා ගන්න follow කරන daily weekly routine එකක්. මේ routine එකෙන් ඔයා reset වෙලා focus regain කරන්න වගේම productivity වැඩි කරගන්න පුළුවන්. ඉතින් ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්න දෙයක් තමයි reset routine එකක් කියලා කියන්නේ තමන්ගේ room එක විතරක් අස් කරගන්න එක කියලා. හැබැයි reset routine එක කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. මම අද reset routine එක steps 5ක් යටතේ discuss කරන්න කැමතියි. 2025 අවුරුද්දේදී වුණ හොඳ දේවල්, නරක දේවල්, ඒ වගේම අපි ඉගෙන ගත්ත පාඩම් මේ හැමදේම ටිකක් රිෆ්ලෙක්ට් කරන එක තමයි පළවෙනි ස්ටෙප් එක. මේ වගේ රිෆ්ලෙක්ෂන් එකක් කරන්න ඔයාගේ 2025 ජර්නල් එක අරගෙන අවුරුද්දේ අවස්ථා ටික ඔයාට ලියා ගන්න පුළුවන්. ඔයාගේ 2025 අවුරුද්දේදී තිබුණ ලස්සනම මෙමරීස්, හැපි මොමන්ට්ස් වගේම අමාරු අවස්ථාත් මේකේදී ඔයා නෝට් කරන්න ඕනේ. මේකෙන් ඔයාගේ මයින්ඩ් එක ක්ලියර් වෙනවා වගේම අවුරුද්දේ සමරි එකක් ඔයාට මේකෙන් ගන්න පුළුවන්. මේකෙන් ඔයාට 2026ට better planning එකක් කරගන්න පහසු වෙනවා. Reset routine එකේ දෙවෙනි step එක තමයි physical reset. ඒ කියන්නේ අපේ ශරීරය නැවත fresh කරගන්න කරන දේවල්. මේකට ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ room එක එහෙම නැත්නම් ඔයාගේ work space එක clean කරගන්න එක. මොකද පිරිසිදු වටපිටාවක් තිබ්බොත් ඔයාගේ mind එක calm වෙනවා. බෙඩ් එක හදලා, ටේබල් එක ක්ලියර් කරලා, ෆ්ලෝ එකත් අතු ගාලා මොප් කරලා දාන්න. ඊට අමතරව ඔයාට පුළුවන් wardrobe එක organize කරගන්න. bags, stationeries, skin care items වගේ දේවල් කැටගරි වලට වෙන් කරලා තියාගන්න. room එක clean කරලා ඉවර වෙද්දී ඔයාට පුළුවන් bed sheet change කරලා, candle එකක් හරි, හඳුන් කුරක් හරි එහෙම නැත්නම් air freshener එකක් spray කරන්න. ඒ වගේම indoor plants, fairy lights වගේ cute items add කරගන්නත් අමතක කරන්න එපා. එතකොට ඔයාගේ room එක clean විතරක් නෙවෙයි, cozy and peaceful වෙනවා. room එක tidy වෙද්දී mind එකත් automatically calm වෙනවා. ඒ නිසා room cleaning කියන්නේ physical reset එකක් වගේම mental reset එකක්. අනිත් වැදගත්ම දේ තමයි healthy meals. මොකද හොඳ ආහාරයක් අපේ බොඩි එකට ලොකු එනර්ජි එකක් දෙනවා. ඒ නිසා ඔයා මතක ඇතුව healthy meal එකක් ගන්න අමතක කරන්න එපා. ඉතින් මේ දේවල් කළාම ඔයාගේ බොඩි එක fresh වෙලා next year එක start කරන්න automatically ready වෙනවා. reset routine එකේ තුන්වෙනි step එක තමයි planning reset කියන්නේ. next year එකට අපේ වැඩපිළිවෙල clear කරගන්න තමයි අපි මේ step එක කරන්නේ. මේ step එකේදී මම next year එකේ goals ටික set up කරගන්නවා. personal goals, study goals, academic goals, එහෙම නැත්නම් career goals වගේ දේවල් මේකට add කරගන්න පුළුවන්. ඊට පස්සේ bullet journal එක set up කරන්න ඕනේ. ඉතින් මගේ bullet journal setup එක 2026ට හැදුන විදිහ මම කලින් වීඩියෝ එකේ දාලා තියෙනවා. ඔයා ඒක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එකත් බලන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ bullet journal එකට yearly overview එකක්, monthly spreads, habit trackers වගේ pages add වෙනවා.
ඒකෙන් අවුරුද්ද පුරාවටම ඔයාට කරන්න තියෙන දේවල් එකම තැනක ප්ලේස් කරලා තියාගන්න ඔයාට පුළුවන් වෙනවා. මගේ බුලට් ජර්නල් එකට මම ගොඩක් වැදගත් පිටුවක් එකතු කරා. ඒ තමයි Future Me කියන පේජ් එක. මේකෙදී මම කරන්නේ 2026 පළවෙනි දවසේදී 2027 පළවෙනිදා ඉන්න මට ලෙටර් එකක් ලියනවා. ඒ කියන්නේ ඒ දවසේ වෙද්දි මමගේ ටාගට්ස් අචීව් කරගත්ත විදිහට මේක මම ඕපන් කරන්නේ 2027 ජනවාරි පළවෙනිදා. ඉතින් මං හිතනවා ඒක ලස්සන කන්සෙප්ට් එකක් කියලා. ඉතින් මේ ප්ලෑනින් රීසෙට් එකෙන් නෙක්ස්ට් ඉයර් එක ස්ටාර්ට් කරන්න ක්ලියර් ඩිරෙක්ෂන් එකක් ඔයාට ලැබෙනවා. රීසෙට් රූටින් එකේ 4වෙනි ස්ටෙප් එක තමයි ඩිජිටල් රීසෙට් කියන්නේ. ඔයාගේ ෆෝන් එක හරි ඩිජිටල් ස්පේස් එකක් හරි ටිඩි කරගන්න එක තමයි මේකෙදි වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එක හරි ලැප් එක හරි ක්ලීන් කරන්න. ඒ කියන්නේ ඔයා යූස් නොකරන ඇප්ස් එතකොට ෆෝල්ඩර්ස් වගේ දේවල් ඒවා රිමූව් කරලා දාන්න. ෆොටෝස්, වීඩියෝස්, ෆයිල්ස් වගේ දේවල් ඔයාට ඕගනයිස් කරගන්න පුළුවන්. එතකොට ෆෝන් එක හරි ලැප් එක හරි යූස් කරනකොට කන්ෆියුෂන් එක අඩු වෙනවා. ඊට පස්සේ සෝෂල් මීඩියා යූසේජ් එක ටිකක් ලිමිට් කරන්න පටන් ගන්න. පොසිටිව් කන්ටෙන්ට් ෆලෝ කරලා නෙගටිව් එනර්ජි දෙන දේවල් අවොයිඩ් කරන්න. මෙහෙම ඩිජිටල් රීසෙට් එකක් කරද්දී මයින්ඩ් එක ක්ලියර් වෙලා ફોකස් වැඩි වෙලා ෆෝන් එක වට ස්ට්‍රෙස් එකක් වගේ නෙවෙයි හෙල්ප් කරන ටූල් එකක් වගේ ෆීල් වෙනවා. රීසෙට් රූටින් එකේ ෆයිනල් ස්ටෙප් එක තමයි සෙල්ෆ් කෙයාර් රීසෙට් කියන්නේ. ඔයාටම වෙලාවක් දීලා රිලැක්ස් වෙන්න කරන දේවල් තමයි සෙල්ෆ් කෙයාර් රීසෙට් කියන්නේ. හොඳ ෂවර් එකක් දාලා ඔයාගේ ස්කින් කෙයාර් රූටින් එක කරගෙන හොඳට ෆ්‍රෙෂ් වෙලා මේ අවුරුද්ද එන් කරන්න. ඒ වගේම කෝසි කෝණ එකක ඉඳලා මියුසික් අහන්න, එහෙම නැත්නම් ඔයා පොතක් කියවන්න, පොඩ්ඩක් එළියට බැලලා ඇවිදින්න, ගස් කොළන් දිහා බලන්න. මේ දේවල් ඔයාගේ ජීවිතේ පුරුද්දක් කරගන්න. මම දැන් ළඟකදී ඉඳන් හැමදාම හවසට මගේ රූම් එකේ පිරිත් දානවා. මට ඒකෙන් ලොකු කාම් එකක් හිතට දැනෙනවා. මේක මම 2025 දී පටන් ගත්ත ගොඩාක් හොඳ දෙයක් කියලායි මම විශ්වාස කරන්නේ. ඉතින් හෙටින් පටන් ගන්න 2026 අවුරුද්ද ඔයාගේ ඩ්‍රීම්ස් ඇත්ත වෙන ටාගට්ස් අචීව් කරගන්න පුළුවන් වෙන සුබම සුබ අවුරුද්දක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. So, I'm ending today's video here. Thank you for watching. See you in the next video in 2026. Bye-bye.